එක්ස්කියුස් මී සර්. දිලීප් කිය. සර් මං ආවේ සර් මේ අර ලබන බදාදට මට මේ නිවාඩුවක්. ඔය මේ කටුකරවසන වටු පිටර හොටු පෙත්තෝ. තොට නිවාඩු දෙන්නේ නැහැ. තෝ දැන් ගිය සතියේ නිවාඩුවක් ගත්තා. මොකද මේ බස් එකේ හුලං ගියා කියලා ඊට කලින් සතියේ නිවාඩුවක් ගත්තා. බයිසිකලේ චේන් පැන්න කියලා. මොන මගුලද? තමුසට නිවාඩු ගන්න ඕන නම් තමුසේ දිගටම ඔෆිස් එන්න එපා. දිගටම නිවාඩු ගන්න. තමුසේ මං අස්කල දානවා. නෑ සර් අහන්නකෝ සර් අපේ ආච්චි අසරීපෙක්. අනේ සෝරි. මං දන්නේ එහෙම කන්ඩිෂන් එකක් කියලා මේ. මොකක්ද උනා කිව්වේ? ඔව් නේ සර් ආච්චි නැති වුණානේ මට ඒකට අර නිවාඩුව. පොඩේ දැන් තමුසේ කලින් කිව්වේ ආච්චි අසනීපෙන් කියලා. නෑ සර් ආච්චි නැති වුණා කියලා මං කිව්වේ සර් අසරීපෙකට කියලා කිව්වේ නෑ නේ සර්. තමුසේ කට ඇරියොත් කියන්නේ බොරුනේ දැන්. නෑ සර් බොරු කියන්නේ ඔකට සර් මං දැන් කිව්වේ ආච්චි නැති වුණා මට ඒකට ලබන බදාදට නිවාඩුව ගන්න ඕනේ සර් මල ගෙදර වැඩ කටයුතු පිටින් කරගෙන ආච්චි කිව්වා දවස් 4ක් මිනිහ තියා ගන්න ඕනේ කියලා යාගෙන අන්තිම කැමැත්ත හින්දා ලබන බදාදට තමයි සර් නිවාඩුව ඕනේ. හරි තමුසේ ලබන බදාදරනේ ඕනේ. හරි ලං කරලා කියනවාකෝ මට. හරි අස බලන්න පාරාත මොකද කියන්නේ? අස මං ආවේ අර මේ අනිද්දාට බදාදට නිවාඩුව ගන්න ඕනේ සර් කිව්වනේ ළඟ තියා මතක් කරන්න කියලා ඒක මතක් කරන්න ආවේ. මොකටද නිවාඩුවක් ගන්නවා කිව්වේ? මේ අර 100 නැති වුණානේ අපේ. ඒකේ වැඩ කටයුතු මලගේ මට මතක හැටියට කිව්වේ ආච්චි නැති වුණා කියලා. ආච්චි නෙවෙයි සර් 100 100 නෙවෙයිනේ ආච්චි නැති වුණා කියලා නේ ඔබ කිව්වේ දැන්. නිකන් ගල් පැනන බොරු කියන්නේ පවෝයි. අපෝ සර් ගල් පැරණ බොරු සර් මම මේ කටින් කවදාවත් බොරුවක් කියලා නෑ. සාහනස මම 4 පොයටම සිල් ගන්නවා. ඔයි මේ තොලතෝංචි මගමරු හිකනලෝ. තෝ හිතුවද මම මගේ පස්චාත් භාගේ පෙන්නලා මේ ඔෆිස් එකේ ලොක්කා වුණා කියලා. යකෝ තෝ කියපු හැමදේම මට හොඳටම මතකයි. තෝ කිව්වේ ආච්චිගේ මලගෙදර තියෙනවා කියලා. සර් පටලවාගෙන තියෙන ආච්චි නෙවෙයි සර් 100. නෑ තමුසේ ආච්චිගේ මලගයක් ගැන කිව්වා. ඒ අම්මගේ පැත්තේ මේ තාත්තගේ තාත්තා ඒ 100. හරි එහෙනම් බදාදට මම නිවාඩුව ගන්නවා ඒක මතක් කරගන්න. හරි මට ලං කරලා මතක් කරනවා. මට තමුසේ ෂුවර් නෑ. තමුසේ තතපාකට ෂුවර් නෑ. ගල් පැනන බොරුමයි කට ඇරියොත් කියලා. අපෝ මම බොරු කියන්නේ නෑ සර්. හරි ඵල. ගිහින් එන්න. සර් ඔන්න මං සර් හෙට නිවාඩුව ගන්න එක මතක් කරන්න ආවේ. නිවාඩුවක් කිව්වේ මොකටද? නැන්දෝ ක්ලිනික් එක යනවනේ ඒක. නැන්දව ක්ලිනික් එක කියන්නේ? දැන් තෝ කලින් කිව්වේ තෝගේ ආච්චි නැති වුණා කියලා. ඊට පස්සේ තෝ කිව්වේ තෝගේ සීය නැති වුණා කියලා. දැන් නැන්දව ක්ලිනික් එක කියන්නේද? තොට කලින් කියපු එක දැන් මතක නැහැ. නෑ සර්. ආච්චි නැති වුණා. ගොඩක් කල් එයා අර හම්බන්තොටනේ වකුගඩු කේස් ඇතිව වතුර ප්‍රශ්නකින් අයා නැතුණා. ඒක දුකට 100 කල්පනා කර හින්දා 100 නැතිල ගොඩක් කල්. මේ නැන්ද සර් ඒ තුන්දරාමාර නැති වෙච්ච එකට මේ අපේ නැන්දම්මා මේ අර දැන් නැන්ද මොනද ඉපා? නැන්ද නෙවෙයි සර් නැන්දම්මා වයිෆ් ගෑම. දැන් තෝ කලින් කිව්වේ නැන්ද කියලා. මම නැන්ද කියලා කිව්වේ නෑ නැන්දම්මා අර බෝධි පූජා කර හිටියා සර් හැමදාම සමුදේට පන්සලේ තුන්දා මතක් කළා. ඊයේ කර්මයට යද්දී අර එතන පන්සල ගාවට බල්ලගේ නැට්ට පෑගිලා මේ නයා ගැහුවනේ. මොන හුස්ම තද වෙන කතාවක්ද යකෝ. තෝ කියන්නේ දැන් බල්ලගේ නැට්ට පෑගුණාට පස්සේ නයා ගහන්නේ මොන ලම්තේර මොකටද? නෑ බල්ල හැපුවා සර්. බල්ල හැපුවා මේ ඒකට අර මේ ජල බීති කාඩ ඉන්ජෙක්ෂන් එක ගන්න සර් හෙට ක්ලිනික් කරා මේ බදාත් දවසේ නිසා ඉස්පිරිතාලට එක්කනේ මම සර් ඒකට නිවාඩුව ගන්න. තෝනම් මම ගල් පැලන බුරුමයි කියන්නේ. විනාඩියක් කිව්වම මට කෝල් එකක් බෝසා. හෙලෝ සර්. හෙලෝ තමසේ මේ නිවාඩුවක් කිල්ලුවද? අනේ ඔය සර් මං අර කිව්වේ බදාදර නිවාඩුවක් ඕන කියලා අපේ අර 100ගේ 7 දවස් දාන්න. 100ගේ මොකද්ද කියන්නේ 100ගේ මගුලක් නෙවෙයි තමසේ ආච්චි කරනවා කියන්නේ නෑ ආච්චි තමයි නැති උනේ. ආච්චි නැති උනේ 100 නිවේදන් කරන්න දාන එක. ඒකයි අපි අර 100ගේ මේ දාන කියලා කියන්නේ. 100 නේ දාන එක. ඒකත් එහෙමද? හරි කමන්නේ ගන්නවකෝ නිවාඩුව. thank you sir හරි ගුණ පුතේ හරි මොකද තවසේ ගිහින් හිටියේ? හෙට නිවාඩුව ගන්නවනේ සර් මාමගේ කකුල මේ කුණ කට්ටෙක් කෑවනේ සර්. එතකොට නැන්දම්මගේ ජල බීතිකා කේස් එක බල්ලා හපපු කේස් එක. ජල බීතික නෑ සර්. මාමගේ කුඹුරෙන්ලා මේ මේකේ කෑවා ලේමා පිලෙක්. කාලා මේ කුණ කට්ටෙක් නෙවෙයි. කුණ කට්ටෙක් නේ සර් ලේමා පිලෙක් කාලා මේ ඒකට සර් හෙට මහත් එකාට යනවා ඒකට සර් නිවාඩුව ගන්න. බෑ හෙට නිවාඩුව දෙන්න විදියක් නෑ. දැන් හෙට මටත් නිවාඩුව අපේ අර බල්ලගේ මොන්ටිසෝරි උත්සවයේ තියෙන ඒකට යන්න ඕනේ මේ. සර් දැන් කිව්වා අර සර්ගේ මේ කවුද නැති වෙලා නෑ මේ මොන්ටිසෝරි ගාව තමයි මේ මල ගෙදර තියෙන්නේ මේ. එතනට යන්න ඕනේ. ඒකයි මං කිව්වේ මේ හෙටම නිවාඩු දෙන්න විදියක් නෑ. වෙන දවසක් නිවාඩු ගන්න. හරි. අනිත් එක තමුසේ නිකන් ගල් පැලන බොරුනේ බං කියන්නේ. දැන් තමුසේගේ පවුලේ කිසිම කෙනෙක් නෑ. තමුසේ නිකන් තනියම හැදිච්ච එකෙක් කියලා මං හොඳ ආකාරම දන්නවා. මට ඇත්තම කියපන් තමුසේට මොකටද නිවාඩුවක් ඕනේ? හරි සර් මම ඇත්තම කියනවා සර්. අපේ නංගිගේ කොටහලු මගුල හෙට ඒකට සර් නිවාඩුව ගන්න. ගල් පැලන බොරු කියන්නේ බල්ලෝ මිනිස්සු. යකෝ මාර පුදුමාතල නැට කාපු සොකට සෝප රැටි කුලේ නේ යකෝ මු. මෙච්චර බොරු මවල කියලාත් මේ කාලා කන්නිය මට නිවාඩුව දුන්නේ නෑ. මට සිරිවෙන්නම මූඩ් එක ෆික්ස් කරන අපූරු හැන්දෑවට ඔයාලත් අපිත් එක්ක සෙට් වෙමුද? අපි ලයිව් බලන්න ආසයි කිව්වා අයට තමයි මේ නිවුස් එක ඔන්න අපි එනවා ලයිව් ෂෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් මේ ෂෝ එකේ නම තමයි ගල් පැලෙන බොරු. ඉතින් අපි විතරක් නෙවෙයි ජෙනරේෂන් 3ක සුප්‍රීම කොමීඩියන්ස්ලා සෙට් එකම මේ වැඩේට බහිනවා. එහෙනම් මාර්තු 20 වෙනිදා මියුසියස් කොලේජ් ඔඩිටෝරියම් එකට ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න. ටිකට්ස් මිනිස්ට්‍රි එකෙන් හරි පික්මි ඉවෙන්ට්ස් වලින් හරි ටිකට් ගන්න පුළුවන් හලෝ. එහෙනම් ඔයාලත් එන්න. ගල් පැලෙන බොරු අහන්න.